එතරම් රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයාගේ ආඥාවකින් දෙන සම්මානය මිත්‍රත්ව සම්මානය කියලා කියන්නේ. මේ සම්මානය මෙවර ආසියාවෙන් ලැබුණේ අපේ රටට මට ලැබුණේ. ඒකට මම මේක සලකන අපේ රටට ලැබුණු ගෞරවයක් විදියට. මේක ඇගීම සඳහා ඒගොල්ලෝ අරමුණු කරලා තියෙන්නේ අපේ රටවල් දෙක අතර සම්බන්ධතාවයන් වැඩි දියුණු කිරීම, ආර්ථික, සංස්කෘතික, මානුෂීය සම්බන්ධතාවයන් තර කිරීම, ඒ වගේම මිත්‍රත්වය සඳහා කරන ලද වැඩ කොටස මේ වගේ ගොඩක් දේවල් අරගෙන තමයි මේ සම්මානය දෙන්න තීරණය කළා තියෙන්නේ. මෙවර ආසියාවෙන් ලැබුණේ මට මේ සම්මානය. මම සලකනවා මේක මට ලැබුණු සම්මානෙ වඩා අපේ රටට ලැබුණු ලොකු ගෞරවයක් කියලා. මොකද මම ඉන්න ගොඩාක් මේ ඕගනයිසේෂන්ස් වල ඉන්නවා ගොඩාක් ලංකාවේ කට්ටිය. ශ්‍රී ලංකා රෂ්‍යා මිත්‍රත්ව සංගමය, ඒ වගේම උපාධිධාරීන්ගේ සංගමය, ඒ වගේ හැම එකකම ගොඩාක් කට්ටිය එකතු වෙලා වැඩ කරන. ඒක නිසා මම හිතනවා මේක අපි ඔක්කොම ලැබුණු ගෞරවයක් කියලා. විශේෂයෙන්ම අපේ රටට ලැබුණු විශාල ගෞරවයක් කියන එක. මොකද ක්‍රෙම්ලිනේ මේක තිබුණේ. ඒක තිබුණේ 4 වෙනිදා නොවැම්බර් 4 කියන්නේ ඒගොල්ලන්ගේ ඉතාමත්ම වැදගත් දවසක් රුසියාවේ. ජාතික දවසක්. එදා මේක ලැබුණේ ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. අපේ රට ලැබුණු ලොකු ජයග්‍රහණයක් කියලා. ඒක ඒගොල්ලෝ තීරණය කළා තියෙන ඔක්කොම රටවල් වලින්. හැබැයි ආසියාවෙන් තිබුණේ මට විතරයි, වෙන රටවල් වලට ආසියාවේ තිබුණේ නැහැ. පෙර හම්බෙලා තියෙනවා සිංගප්පූරුවේ හිටපු අගමැතිතුමාට හම්බෙලා තියෙනවා ලී කුවන් යූ. දැන් මලයාසියාවේ ඉන්න මහතිර් මොහමඩ් මහතුමාට හම්බෙලා තියෙනවා. ඒ වගේ ඉන්දියාවේ හම්බෙලා තියෙනවා. ඒ වගේ මම දන්න විදිහ ඒක තියෙනවා. අන්තර්ජාලයේ බලන්න පුළුවන්. මේකට ගියහම ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා මේක මේ දක්වා දීපු කට්ටිය කවුද කියන එක. අපි කරගෙන ගිය වැඩ කොටස ආයි ඉස්සරහට ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි අනිත් කට්ටියත් එක්ක එකතු වෙලා ඒක ඉතාමත්ම අපි හිතන රටට වටිනකමක් කියන එක. මොකද අද ගත්තාම ගෝලීය ප්‍රශ්න අනුව බැලුවාම රුසියාව වගේ රටක් එක්ක මේ වගේ සම්බන්ධතාවයක් තියෙන එක අපිට ඉතාමත්ම වැදගත් අපේ රටට. මොකද යම් ප්‍රශ්නවලදී ඔවුන්ට අපිට උදව් කරන්න පුළුවන් ඉතාමත්ම ඍජුව. විශේෂයෙන්ම ඔබට මතක ඇති අපිට මානව හිමිකම් එකේ ප්‍රශ්න වෙලාවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සංවිධානය වෙලාවේ රුසියාව තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරපු රටක්. ඒ වගේ රටක් එක්ක මිත්‍රත්වයක් තියෙනවා කියන එක ඒක මුදල් වලින් අපිට මිල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නව රජයේ ඉතාමත්ම හොඳින් වුණුත් ඒ සම්බන්ධතාවයන් තර කරගන්න උත්සාහ කරනවා. මම හිතන මට මතක විදියට ඇමතිවරුන් කිහිප දෙනෙක්ම මේ අවුරුද්ද ඇතුළත රුසියාවේ රාජ්‍ය සංචාරවල නිරත වුණා. මම හිතනවා තව අලුත් දේවල් කරයි. ඒගොල්ලන්ටත් වැඩි කාලයක් නැති නිසා ඒ ගැන මම හිතනවා ඉදිරියේදී ගිය ආණ්ඩුව වගේම ඒ වැඩ කොටස කරයි කියලා. මේ රටේ මේ දක්වා දිවිච්ච හැම ආණ්ඩුවක්ම අතිවිශිෂ්ට සම්බන්ධතාවයක් රුසියාවත් එක්ක කරලා තියෙනවා. හැම ජනාධිපතිවරයෙක්ම හැම අගමැතිවරයෙක්ම ඒ ගැන කියන්න ඕන. කිසිම අවස්ථාවකදී රටවල් දෙක අතර ප්‍රශ්නයක් ඇති වෙලා නෙමෙයි අවුරුදු 69ක අපේ තානාපති ඉතිහාසයේ. ඒක අත්‍යවශ්‍යම වටින දෙයක්. ඒ වගේම රුසියාව කවදාවත් අපිට බල කරලා නැහැ කිසිම දෙයකට සම්බන්ධ වෙන්න කියලා. එහෙම නැත්නම් යම් දෙයක් කරන්න කියන බලය කවදාවත් එහෙම බලයක් මේක කළා නැහැ. ඒ වගේ බලයක් අපි බලගත්තු ප්‍රශ්න ආ වෙලාවේ උන් අපිට උදව් කරා. අපේ